රේල් ගැටේ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කන්ද උඩරට දුම්රිය මාර්ගයේ යකා පාලමට මොකද වෙලා තියෙන්නේ? යකා පාලමේ වර්තමාන තත්ත්වය මොකක්ද කියන කාරණය තමයි අද අපි ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබ දන්නවා දිත්ත සුලිකුණාටුවත් එක්ක ශ්‍රී ලංකාවේ ප්‍රධානම ගමනාගමන මාර්ගයක් වන කන්දුරට දුම්රිය මාර්ගයට සෑහෙන ප්‍රමාණයේ විශාල අලාභානි සිද්ධ වුණා. ඒකෙන් විශාලතම අලාභානි සිද්ධ වුණේ රඹුක්කන සහ මහනුවර කියන දුම්රිය ස්ථාන දෙක අතර. ඉතින් අපි මේ වෙනකොට මේ දුම්රිය ස්ථාන දෙක අතර සිද්ධ වුණු විශාලතම හානි වාර්තා කරලා තියෙනවා ඔබට. එකක් තමයි ඉහළකෝට්ට ප්‍රදේශයේ ආශ්‍රිතව සිදු වුණු නායෑම. අනිත් එක තමයි බලන දුම්රිය ස්ථානයේ ආශ්‍රිත සිදු විශාලතම හානිය. මේක තමයි තුන්වෙනි හානිය මේ කන්දුරට දුම්රිය මාර්ගයේ අපිට හම්බෙන යකා පාලම ආශ්‍රිත ප්‍රදේශය. ඉතින් අපි ගියා අද වෙනකොට මේ යකා පාලම ආශ්‍රිත ප්‍රදේශයේ වර්තමාන ඉදිකිරීම් තත්ත්වය කොහොමද කියලා බලන්න. ඒ වීඩියෝ එක තමයි ඔයාලට අපි අද අරගෙන ඉන්නේ. ඉතින් වීඩියෝ එක ඉවරනකම් රැඳිලා ඉන්න. මේක බලන්න. අපිව subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න සහ ඔබේ අදහස් යෝජනා අපිට ඉදිරිපත් කරන්න. එහෙනම් අපි වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ අද වෙනකොට මේ යකා පාලමේ එන්න පුළුවන් උපරිම ආසන්නයට. මොකද මේ යකා පාලම හැම පැත්තකින්ම වහලා තියෙන්නේ. මේකට ඇතුළු වෙන්න දෙන්නේ නැහැ. නමුත් එන්න පුළුවන් උපරිම ආසන්නයට ඇවිල්ලා තමයි මේ දර්ශන ඔබට ගේන්නේ. මම ඔබව කෙලින්ම අරගෙන යන්නම් මේ යකා පාලමට දැඩිම හානිය වුණු ස්ථානය. ඔබට පේනවනේ මේ මැද කණුව. මම මේ දැන් ඔබට පෙන්වන්නේ මැද කණුව තමයි ඇද වුනේ. මේක ඇදවීම නිසා තමයි මේ යකා පාලමට මේ තරම් ලොකු හානියක් සිද්ධ වෙලා තියෙන්නේ. මම ටිකක් ඈත් කරලා පෙන්වන්නම්. ඔබට පේනව නේද මුල කණුව සහ මේ මැද කණුව අතර තියෙන වෙනස, ඒ කණුව වල හැඩය අතර තියෙන වෙනස. විශාල විදිහට දකුණත පැත්තට මේ කණුව නැමිලා තියෙනවා. මේක තමයි හේතුව. ඒ වගේම මම ඔබට තව දෙයක් කියන්න ඕනේ. මේ දිත්ත සුළුකුණාටුව නිසා මේ යකා පාලමට සිද්ධ වුණු හානිය මං මුලින් ඉඳලා වාර්තා කරා. ඔබට මගේ මුල්ම වීඩියෝ බැලුවොත් පෙනෙයි ඇත්තටම මේ තරම් මැද කණුව ඒ දවස්වල ඇද වෙලා නැහැ. ඒ කියන්නේ අද වෙනකොට මෙහි ආනතිය එන්න ටිකෙන් ටික වැඩි වෙනවා. මම ඔබට ලං කරලා පෙන්නන්නම් බලන්න මේ මැද කණුව කොහොමද වෙනස් වෙලා තියෙන්නේ අනිත් කණුත් එක්ක කියලා. මේක තමයි ඉතින් යකා පාලමේ මූලික විනාශයට හේතුව. ඉතින් අද වෙනකොට මාස 7ක් ගිහිල්ලා නමුත් යකා පාලමේ වැඩ ඊතරම් දුරට අවසන් වෙලා කියලා අපිට දැක ගන්න බෑ. මම ඔබ අරගෙන යන්නම් මේ යකා පාලමේ යටට. මේ යකා පාලමේ යට කොටසේ වැඩ සිද්ධ වෙන ආකාරය. ඉතින් ඔබට මගේ පරණ වීඩියෝ දැක්කොත්, මම කියන්නේ මාර්තු මාසේ වගේ වීඩියෝ දැක්කොත් එතකොටත් තිබුණේ මේක මේ විදිහටම තමයි. දැනුත් තියෙන්නේ මේ විදිහටම තමයි. මෙතන තියෙන ලොකුම වෙනස තමයි දැන් ඉස්සර තිබුණට වැඩිය මහවැලි ගඟේ වතුර වැඩි වෙලා තියෙනවා. ඒක නිසා වතුරත් එක්ක මේ වැඩේ කරන්න දැන් සෑහෙන අපහසු වෙලා තියෙනවා. ඉතින් මේ කාරණය හිතන තරමට පහසු වෙලා නෑ දැන්. ඉතින් මෙතනදී ඉස්සරෝම සැලසුම් කරේ මේ මැද කණුව පාදම දක්වා හාරලා යට ඉඳලා මේ මැද කණුව මැදි කරගෙන වටෙන් වෙනත් කණුවක් ඇවිල්ලා මේ මැද කණුව තියෙන විදිහටම තියලා අලුතින් වටේ දිවන කණුව ප්‍රයෝගික කරගෙන මේ පාලම සකස් කරන්න. නමුත් ඒක පහසු වෙලා නැහැ මේ වෙනකන්. තාමත් පෙර විදිහටම තමයි මේක තියෙන්නේ. මේ පාලමේ වැඩ කටයුතු අවසන් කළා මේක බාර දෙන්න නියමිතව තිබුණේ අප්‍රේල් මාසේ සිංහල අලුත් අවුරුද්දට කලින්. නමුත් තාමත් ඒක ඉවර කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මෙතරම් දුරින් දර්ශන ලබා ගන්නවට සමා වෙන්න. මේක තමයි ලබා ගන්න පුළුවන් උපරිම සීමාව දර්ශන ලබා ගැනීමේදී. ඉතින් මේක ප්‍රමාද වෙන්න හේතු කාරණා කවුරුත් තාම පැහැදිලිව හරියට කියන්නේ නැහැ. අපි විපරම් කරලා බැලුවා නමුත් අලුත් තොරතුරු
දැනගැනීමේ හැකියාවක් නැහැ. කෙසේ හෝ වේවා මේ යකා පාලමට පිවිසෙන දෙපසම මේ විදිහ අසාදාලා තියෙන්නේ. වර්තමාන තත්ත්වය මේකයි. තාමත් පාලමේ වැඩ මූලික අධීරයේ වගේ තමයි පවතින්නේ. මම මුල් දවස්වල පෙන්නපු දෙයක් ආයෙත් පෙන්නන්නද? මෙතන බලන්න මේ ඔබට පේනවද බටයකින් වතුර ඉවත් කරනවා. මේ වගේ බට කීපයක් මේ මැද කණුව වටේට යොදලා මැද කණුවේ පාදමට පිරෙන වතුර ටිකෙන් ටික ඉවත් කරනවා. ඒක තමයි ඉස්සරත් කරේ දැනුත් ඒක කරගෙන යනවා. මැද කණුව වටේට වෙනත් කිසිම දෙයක් සිද්ධ වෙලා නැති පාටක් තමයි අපිට පෙනෙන්නට නම් තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඔබ අපි කවුරුත් දන්න ආදරය කරන සරසවි වෙන දුම්රිය ස්ථානය. ඔබට පේනවද මේ පැරණි දුම්රිය මාර්ගය මේක තනි දුම්රිය මාර්ගයක් තිබුණේ. දැන් මේක දිත්ත දුම්රිය මාර්ගයක් කරන්න යනවා. මේ තමයි නව දුම්රිය මාර්ගය ඉදිවෙන පාර. මේ දුම්රිය මාර්ගය යකා පාලම ඔස්සේ ගමන් කිරීමේදී එතනින් තවත් පාලමක් යොදලා එයත් දිත්ත දුම්රිය මාර්ගයක් කරන්න තමයි සැලසුම තියෙන්නේ වර්තමානයේ. ඉතින් අපි දන්නේ මේවා කොහොම කෙසේ ආරම්භ වෙලා අවසන් වෙයිද කියලා. නමුත් නුවරට යන දුම්රියේ ගමන තවත් පමා වෙන හැඩක් තමයි අපිට නම් දකින්නට තියෙන්නේ. ඉතින් ඔබ කවදාක හරි දුම්රියෙන් මේ උඩරට මාර්ගයේ නුවර බලා යන්න එනවනම් ඔබට මේ පේන මහවැලි නදිය තරණය කරන්නට මේ යකා පාලමුඩින් යන්නම වෙනවා. මේ යකා පාලමුඩින් යන්න නම් මේ යකා පාලමේ වැඩ කටයුතු අවසන් වෙන්න වෙනවා. ඉතින් ඒ වැඩ කටයුතු හැකි ඉක්මනින් අවසන් කරන්නට හැකි වේවයි කියා අපි ප්‍රාර්ථනා කරන ගමන් අපේ පරණ වීඩියෝ තියෙනවා ඒවත් බලන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි ගිහින් එන්නම්. ඔබට ජය වේවා.